සීරියස් ලව් කරන්න පුළුවන් වේද කවුද හරි? බෑ. ඒත් බෑ. හා? ඉතින් ඒතර කෙල්ලෙක් යාළු වෙන්නේ නැතුව ඉන්නේ මල්ලි. අවන්න නැහැ කෙල්ලෙක් ඕනේ නැහැ ජීවිතේට. ඇයි ඕන්නේ නැත්තේ? ඇයි කෙල්ලෙක් ඉතින් ජීවිතේට තනියම ඉන්න පුළුවන්. හා? අය තනියෙන් ඉන්න පුළුවන්ද? කොහොමද තනියෙන් ඉන්නේ? තනියම ඉතින් මගේ පාඩුවේ මගේ විදියට ඉන්නවා. හැමදාම එක් කරන්න පුළුවන්ද? ඔව්. ඕලන්නේ. දැන් ඉන්න විදියට. ඇයි ඔයාට ඔච්චර කෙල්ලෙක් එපා කියන්නේ මොකද්ද ඔයාගේ ජීවිතේට උණු අසාධාරණේ? නෑ කෙල්ලෙක් හිටියාම නීති වැඩි කොහෙවත් යන්න බෑ යාළුවොත් එක්ක ඒකයි. ඉතින් හැමදාම ඔය ඇවිදින්න යන්න ඕක හැමදාම කරාම ජීවිතේ ඕක පස්සට යද්දී ඕක හරි නීරස වෙනවනේ. නෑ එහෙම නෑ. කෙල්ලෙක් ඉඳලා තියනවද? ඔව්. එයා එපා කරාද එෆයා කියන එක? ඔය පාකරා මොනවද කරේ? නවත්තමු කියලා ගියා. කාත් එක්කද? කොල්ලෙක් එක්ක. දැන් මට පේන විදිහට ඔයා මේ එතන තාම නැවතිලා ඉන්න වගේ මට තේරෙන්නේ. චුට්ටක් ඉදර. ඈ? චුට්ටක් ඉදර. අර නරියා මිදි තිත්තයි කිව්වා වගේ ඒ කෙල්ල නැත්තම් කවුරුත් එපා කියන තැන දින්නේ. ඔව්. හැබැයි තාම ආදරයක් තියෙනවා හිතේ. හිතේ තියෙනවා චුට්ටක්. හිතේ තියෙනවා. ඒ ආදරේ කොහොමද ඔයා එළියට දාන්නේ? එළියට දාන්න නෑ හිර කරගෙන ඉන්න. ඉර කරන් ඉන්න එපා. ඉතින් එළියට දාමු අද තමයි හොඳම දවස. දැම්ම කියලා වැඩක් නෑනේ. දැම්ම කියලා වැඩක් නෑ. දැම්මහම වැඩක් වෙන අවස්ථාවක් තියෙනවා. නෑ. නෑ? ආයෙත් නැති වෙයිද? නෑ ආයෙ එන්නේ. ආය ආවොත් ආයෙ આવොත් බාර ගන්න.